good morning හැමෝටම. ඔන්න එහෙනම් අදත් එන්නකෝ මගේ vlog එක බලන්න. මේ දවස්වල රිවිෂන් ක්ලාසස් වටිලා තියෙන හින්දා පොඩ්ඩක් ඉතින් ටයිම් නැහැ වීඩියෝ එකක් කරගන්න. කොහොම හරි අද නිවාඩු දවසක්. මෙන්න මේ වීඩියෝ ටික අරගෙන මම මේකට වොයිස් කරන්නේ දවස් ගානකට පස්සේ. මේ එතකොට 20 වෙනිදා ඒ කියන්නේ බ්‍රහස්පතින්දා මං උදේම බෙඩ්ෂීට් මාරු කළා. අපේ අක්කමට ටෙමු ඕඩර් එකක් දාලා තිබ්බා. ඉතින් පළවෙනි අයිටම් එක තමයි මෙන්න මේක. අපි හිතුවට වඩා නම් මේක පොඩි. ඒ වුණාට ඉතින් අවුලක් නැහැ. ෂෝක් අනේ මෙන්න මෙහෙම ලයිට් ටිකක් පත්තු වෙනවා. එයා දන්නවා මෙන්න මේ වගේ සුකුරුත්තන් වලට මං ආසයි කියලා. ඉතින් ඒකින්ද තමයි ඒක අරගෙන තිබ්බේ. මෙන්න මේ ටික නම් කොලාමුණන එකක්. ඒකෙන් නම් 10ක් විතර තිබ්බද කොහෙද? මෙන්න මේක නම් මං අලුතෙන් ගත්තේ. ඔයාලට ඒ වගේ එකක් ගන්නව නම් මං පහලින් පේජ් එක දාන්නම්කෝ. දැන් නම් මෙන්න මේක පාවිච්චි කරන්නෙත් එයා. මට ඕක දෙන්නෙත් නෑ දැන්. මම බුදු පහන තියෙනවනේ. ඉතින් මේක හඳුන් කුරු ගහන එකක්. ඒ වුණාට මේක මාර පොඩි යන්නේ හඳුන් කුරු ඊට වඩා දිගයි. මෙන්න මේකත් අරගෙන තිබ්බා. පුදුම අමාරුවෙන් මෙන්න මේක අලව ගන්න අම්මගෙන් මං අවසර ගත්තේ. ඔච්චරයි යන්නේ මහ දෙයක් නෑ ඉතින්. එහෙනම් ඉතින් අපි අද දවස පටන් ගමු. නෙස්කැෆේ එකකුත් ගෙනල්ලා තියදී ඒක බොන්න නැතුව තේ විතරක් බොන මං වගේ තව අය ඉන්නවද? කොහොම හරි තේකකුත් හදාගෙන මං මේ අලුතෙන් ගත්ත මෙන්න මේ වගේ ලස්සන පොතක්. ඔයාලා මගේ කලින් වීඩියෝ බැලුවා නම් මං අර AAT එක්සෑම් කාලේ මං කරන වැඩ මොනවාද ඒවා කරන පැය ගාන මොනවාද කියලා ලිව්වා. ඉතින් ඒකට තමයි මම මේ ලස්සන පොතක් ගත්තේ. ඒක ආසාවෙන් කරන්න. ඔන්න ඕක තමයි ඉතින් තත්ත්වේ. මං උදේම බලන්න හැදුවේ ඉකෝන් රිවිෂන් ක්ලාස් එකේ කරපුවා. මොකද මම මේ සර්ගේ මුලින්දම ක්ලාස් එකකට ගියේ නැහැ. පස්සේනේ මම මේ සර්ගේ ක්ලාස් එකට ගියේ. ඉතින් ඒ ටික ඔක්කොම කවර් කරගන්න පුළුවන් මේ රිවිෂන් එකෙන්. ඉතින් මම හැමදාම මේ එදිනෙදාම කරනවා. එහෙම තමයි ඉතින් මම හිතන් ඉන්නේ. ඔයාලට ඉකෝන් පොඩ්ඩක් අවුල් නම් මෙන්න මේ සර්ගේ ක්ලාස් එකට එන්න. මොකද මාර විදියට තේරෙනවා. දැනට කරලා තියෙන ටික මම මේ පාඩම් කරගන්න හදන්නේ. කලින් දාපු වීඩියෝ එකට ලස්සන කමෙන්ට් ගොඩාක් තිබ්බා. ඒ වගේම හිතරිදෙන ඒවත් තිබ්බා. ඉතින් ගොඩක් අය කියලා තිබ්බා මං වීඩියෝ එකට වොයිස් කරද්දී අදිනවා වැඩි කියලා. අනේ මන්දනේ ඒක ඔටෝම වෙනවා. දැන් මම වොයිස් කරන්න යද්දී ඒක ඔටෝම වෙනවා. මන් දන්නේ නැහැ ඒක නතර කරගන්න කොහොමද කියලා. අනේ මන්දයි ඉතින්. ඒ කියන්නේ මං හිතලම නෙවෙයි එහෙම අදින්නේ. ඒක මගේ අනේ මන් දන්නේ දැන් මේම වීඩියෝ එකට වොයිස් කරද්දි මට ඒක එනවා. මන් දන්නේ ඉතින් ඒක නතර කරගන්න. ඒ කියන්නේ ඒක ඔයාලට ගොඩාක් අවුල් නම් ඔයාලා ඉතින් වීඩියෝ බලන එක නතර කරන්න. මොකද මා try කරනවානේ මේ වීඩියෝ එක ඔයාලට ලස්සනට දෙන්න. ඉතින් මට ඒක ඇත්තටම කරගන්න බෑනේ. දැන් මේම කරත් මට ඉතින් ඇදෙනවා. අනේ මන්දයි ඉතින් මන් දන්නේ මොනා කරන්නද කියලා. එක්කෙනෙක් දෙන්නෙක්ට තමයි ඉතින් ඒ ප්‍රශ්නේ තිබ්බේ. අනිත් අය නම් හොඳ ඒවා කියලා තිබ්බා. ඒ කියන්නේ මං හිතාමතා මෙහෙම කරනවා නෙවෙයි. ඒක මට ඔටෝම වෙනවා. මන් දන්නේ ඒක පැහැදිලි කරන්නවත් හරියට. ඉස්සර ඉඳලා මං ආසයි මාර විදියට මෙහෙම වීඩියෝ දාන්න. ඉතින් මං මේක මාර සතුටින් කරන්නේ. ඉතින් ඒ සතුටින් හින්දාද දන්නේ නෑ මං එහෙම අදින්නේ. මට අර පුම්බගෙන එහෙම වොයිස් කරන්න හිතෙන්නේ නෑ අනේ. මං කාටවත් බයින්නේ නෑ. මං කාටවත් කිව්වේ නෑ මගේ වීඩියෝ බලන්න එපා කියලා. ඉතින් ඔයාලට ගොඩක් අවුල් නම් ඉතින් ඒක ඇත්තටම බලන්න බෑනේ. ඒකයි මං කිව්වේ කවුරුත් අවුල් ගන්න එපා. හොඳේ. ලස්සන කමෙන්ට්ස් දාලා තියෙන හැමෝටම ගොඩාක් thank you. මං ඒවා බලලා මාර විදියට සතුටු වෙනවා. අපි එහෙනම් මෙන්න මේක ඉක්මනට පාඩම් කරලා ඉවකෝ. මං වැඩිපුරම මේ ඉකෝන් පාඩම් කරන්නේ. ඉකෝන් රෑන්කින් පේපර් එකක් තියෙනවා රිවිෂන් ක්ලාස් එකේ. ඒකට තමයි මම මේ පාඩම් කරන්නේ. ඒක සන්ඩේ තමයි තියෙන්නේ. ඔයාලත් මෙන්න මෙහෙම ඔයාලට ලැබෙන ලකුණු තියෙනවා නම් ඒවා මාක් කරගන්න. එතකොට ඉතින් ඔයාලට පුළුවන් ලකුණු අඩු වෙලාද වැඩි වෙලාද කියලා බලන්න. වොයිස් කරද්දී නම් රෑන්කින් පේපර් එක මම ලියලා ඉවරයි. රිවිෂන් ක්ලාස් එකේ ඒස මේ රසනා ප්‍රශ්නත් ලියන්න දෙනවා. මේ MCQත් ලියන්න දෙනවා.
ඔය මම පෙන්නන්නේ රචනා ප්‍රශ්න ටිකයි ඒකේ උත්තර ටිකයි. දන්නේ නැති කට්ටියට කියන්නේ හොඳේ තියරි විතරක්ම බලලා වැඩක් නෑ. ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රශ්න ලියන හැටිත් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඉතින් අපි මේ පේපර්ස් වල ප්‍රශ්න ලියලා ඒවා ලියන හැටිත් පොඩ්ඩක් පුරුදු වෙමුකෝ. මටත් ඒ කියන්නේ ප්‍රශ්නයක් ලියද්දි ඒක කොහෙන්ද පටන් ගන්න කියලා තේරෙන්නේ නැහැ. බලන්නකෝ ඉතින් අනේ හුළඟ. ඊට පස්සේ මං කෑවා මේ කන්නේ දවල්ටද උදේටද කියලා නම් මට මතක නැහැ. කොහොම හරි ඉතින් කෑවා. මම මේ ඩොක්ටර් අක්කාගේ වීඩියෝස් බලනවා. ඒව මාර ෂෝක් අනේ. ඊට පස්සේ මෙන්න මේ ටිකත් කාලා මං ඉතින් ආයෙ වැඩ කරන්න ගත්තා. ඔන්න ඔහොම ප්‍රශ්න දීලා තියෙනවා. ඒවා පුරුදු වුණාම මං හිතනවා ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන් කියලා. තව තියෙන මාස චුට්ටයි හින්දා ඔයාලත් වැඩ කරගෙන යනවා නේද? මම මේ පළවෙනි වතාවට මෙහෙම මූල පේන්න එකක් දාන්න නැත්නම් මං වොයිස් කරනවානේ වීඩියෝ එකට. මගේ පොළොත් දෙක හින්දා මම හිතනවා මම කැතයි කියලා මෙහෙම කතා කරද්දී කමන්නේ. මොකද මට මෙහෙම කරාම ලේසි. මාල කම්මැලි මට කරන්න බෑ ඇත්තටම. ඒ වුණාට ඉතින් කරන්න බෑ. බ්ලොග් එකක් දාන්නත් පරක් වුණාද කොහෙද? රිවිෂන් ක්ලාසස් දැම්ම හින්දා පොඩ්ඩක් ඉතින් සෙනසුරාදා නෙමෙයි සිකුරාදා ගිහින් ඇවිල්ලා ආයෙ සෙනසුරාදාත් පන්ති ඉරිදාත් පන්ති ආයෙ සන්දාත් පන්ති. මොකද ඒ ලෙවල් මේ හින්දා නිවාඩු දෙනවනේ. එතකොට ඉතින් අමතර පන්ති ගොඩක් දැම්මා. හින්දා ඉතින් vlog එකක් කරේ නෑ. අයියෝ වොයිස් කරන එක හොඳයි කියලා හිතනවා අප මන මාර ලැජ්ජයි එහෙම කරන්න. දැන් අපි ප්‍රශ්න වලට උත්තර ලියමු. මට නම් මාර බයයි එක්සෑම් එක ළඟ එනවා කියනකොට. ඔයාලට බය නැද්ද අනේ? ඔන්න ඔහොම තමයි මම ප්‍රශ්න වලට උත්තර ලිව්වේ. තියරි නම් මතකයි. ඒ වුණාට ප්‍රශ්න ලියද්දි ගලප ගන්න පොඩ්ඩක් අමාරුයි. ඒවා ඉතින් හදා ගන්න ඕනේ. පාඩමෙන් පාඩමට දෙනවා MCQ. ඉතින් මං MCQත් බැලුවා. ගොඩක් අය කියන්නේ රචනා ප්‍රශ්න වලට වඩා MCQ අමාරුයි කියලා. ආයෙත් මොන හරි කාලා ඊට පස්සේ තමයි ඉතින් වැඩ කරන්න යන්නේ. පේනවරයනේ වෙන්න මෙයාගේ හුරතලේ. අනේ අපි පුදුම ආදරේ වෙන්න මේකට නම්. හරිම ෂෝක් අප්පා. මට නම් තේරෙන්නේ නැහැ මේ පල්ලු වෙයි මෙච්චර කියුට් කියලා. අනේ මට නම් ඇත්තටම උම්මා දෙන්න හිතෙනවා බදාගෙන. ඒ තරම්ම ෂෝක් අනේ. හැමදාම සර් මං කිව්වා රචනා ප්‍රශ්න ටිකක් දෙනවා කියලා. එන්නේ ටික ගෙදරදී ලියන් එන්න තමා කියන්නේ. ඉතින් ඒක තමා මම මේ කරන්නේ. සිකුරාදාත් මට ක්ලාස් නිසා දැම්ම ඉතින් මේ ටිකත් ඉවර කරගන්නවා. සෙන්සුරාදාත් ක්ලාස් ඊට පස්සේ ඉරිදානේ පන්ති තියෙන රිවිෂන් එක. මම නෑවා සීරමුත් ගෑවා. වැඩ කරන්නත් ඕනේ උනාට ඊට කලින් මොනාරි හදාගමු. තේකුත් හදාගත්තා මම. අනේ මට ලැජ්ජයි අනේ. ඊට පස්සේ මං තව මෙහෙම පුටුවක් අයියෝ පුටුවක්ලු. පුටුවක් නෙවෙයි අනේ පිටුවක්. ඔන්න ඔහොම තමයි ඉතින් ආවේ. හදු දෙන වැස්සේ තේතුන්න හස්සේ අපි පාවෙ මොද තොරලටමවී ඔබේ සස්සේ මම්මාව දෙකේ සංසාරයම මම නුඹ කිවී
හරි හෙට BS ක්ලාස් තියෙන හින්දා මම පොඩ්ඩක් නෝට් එක බලාගත්තා. හෙට BS ක්ලාස් එකකුයි තියරි ක්ලාස් එකකුයි මේ රිවිෂන් ක්ලාස් එකයි තියෙනවා. ඔයාලා දන්නවනේ ඉතින් මම BS යන්නේ නදීෂ සර්ගේ. ඔන්න ඕක තමයි ඉතින් රිවිෂන් ටියුට් එක. කොහොම හරි ටියුට් එකත් පාඩම් කරගෙන ගියා. කොහොම හරි අද මට වැඩ කරන්න උනේ 7 වගේ වෙනකම් විතරයි. මොකද අපේ ආශිර්වාද බෙහෙත් ගන්න ගියා. කොහොම හරි එන ගමන් PNS එකෙන් තාත්තගේ සල්ලි වලටත් මම වැඩේ දුන්නා. ඉතින් අද නම් ඉතින් ඔච්චරයි. චුට්ටක් vlog එකක් ගේන පරක්කු වෙනවට sorry. ලස්සන කමෙන්ට්ස් දාන හැමෝටම ගොඩාක් thank you. ඔයාලා ඒ දාන චූටි කමෙන්ට් එකකින් උනත් මගේ මුළු හිතම පිරෙනවා. ඉතින් WhatsApp channel එක පැත්තෙත් එන්න හොඳේ. ඔයාලන් මහන්සි වෙලා වැඩ කරන්න අමතක කරන්න එපා. මේ කාලෙත් මහන්සි වෙන්න එපානේ. ඊට පස්සේ ඉතින් හොඳට ඉන්න පුළුවන්. තවත් මේ වගේ ලස්සන vlog එකකින් ආයේ හම්බෙමුකෝ. එහෙනම් vlog එකක් දානකම් බලන් ඉන්න හොඳේ. Bye.